හරි. මොකද්ද කාසල් එකක් කියන්නේ? කාසල් එකක් කියන්නේ මොකද්ද කියලා දාන්න බෑන් chat එකට. මොකද්ද කාසල් එකක් කියන්නේ? කියන්න බලන්න. මොකද්ද කාසල් එකක් කියන්නේ? ආහා. කාසල් කිව්වහම චෙස් සම්බන්ධයක් නැහැ. මං අහන්නේ කාසල් කියන වචනේ තේරුම මොකද්ද කියලා කියන්න කියලා. ඔයාලා දන්නේ නැත්නම් ළඟ අම්මා හරි තාත්තා හරි ඉන්නවනේ ඉක්මනට අහන්න. මොකද්ද කාසල් කියන්නේ කියලා අහන්න. හරියටම හරි. මොකද්ද? මෙන්න මේක තමයි කාසල් කියන්නේ. බලකොටුවක්. කාටුන් වල එහෙම දැකලා ඇතිනේ ඔය වගේ ඒවා. ආරක්ෂාවට තියෙන්නේ. අපි ඒකට මොකද්ද කියන්නේ? බලකොටුවක්. හරි. මේ කින්ට දෙන ආරක්ෂාවට අපි කියනවා කාසල් කියලා. කාසල් එකකින් චෙස් වලට එනවා කාස් ලින් කියලා. තේරුණානේ? හරි. කින්ගේ ආරක්ෂාව සඳහා තමයි මේ කාස් ලින් කියන එක කරන්නේ. හරි. ඉක්මනට මාතෘකාව දාගන්න. කාස් ලින් කියලා. වේගෙන් ලියන්න. කාසල් යනු බලකොටුව වේ. කාසල් යනු මෙතන තියෙන වචනේ කාසල් යනු බලකොටුව වේ. කාසල් යනු බලකොටුව වේ. ඊට පස්සේ කාස්ලින් සිදු කරන්නේ කාස්ලින් සිදු කරන්නේ කාස්ලින් සිදු කරන්නේ කින්ගේ ආරක්ෂාව සඳහායි. කින්ගේ ආරක්ෂාව සඳහායි. කාස්ලින් සිදු කරන්නේ කින්ගේ ආරක්ෂාව සඳහායි. හරි. දැන් පොඩි නෝට් එකක් තියෙනවානේ. ඒ නෝට් එක විනාඩියෙන් දාගන්න. වේගෙන් ලියලා ඉක්මනට දාගන්න මේ නෝට් එක. ඒක ලියනකම් අහන් ඉන්න මං කියන එක. හරි. එතන තියෙනවා කාස්ලින් කියන්නේ ස්පෙෂල් මූව් එකක්. ඒ කියන්නේ විශේෂ ඇදීමක්. ඊට පස්සේ කිං හා රුක්ට එකපාර කරන්න පුළුවන් එකල්ලු. ඇයි කාස්ලින් කරන්නේ නැත්නම් කාස්ලින් කරාම මොකද්ද වෙන්නේ? අංක 1ට තියෙනවා කිංගේ ආරක්ෂාව. අංක 2ට තියෙනවා රුක් ගේම් එකට ගන්න. කෙලවර ඉන්න රුක් කෙනෙක් ගේම් එකට එන්න කරන්න පුළුවන්. තව පහසු මාර්ගයක් තමයි කාස්ලින් කියන්නේ. හරි. මේ නෝට් එක ඉක්මනට දාගන්න. දාලා ඩන් කියලා දාන්නකො මැසේජ් එක.
හරි. ඒක දීප වෙලාව ඇති. බැරි වෙලාව ලියා ගන්න බැරි වුණොත් ඉක්මනට ස්ක්‍රීන්ෂොට් එකක් ගහගන්න. එතකොට ලියා ගන්න පුළුවන් පස්සේ හරි. හරි. ලියා ගන්න බැරි කවුරු හරි හිටියානම් ස්ක්‍රීන්ෂොට් එකක් ගහගෙන තියාගන්න. පස්සේ ඉවර වෙලා නෝට් එක කම්ප්ලීට් කරගන්න. හරි. අපි යමු ඊගව කොටසට. හරි. කාස්ලින් වර්ග දෙකයි. එකක් කින්සයිඩ් කාස්ලින් අනිත් එක ක්වීන්සයිඩ් කාස්ලින්. හරි. කාස්ලින් කියලා ලියාගත්තා. ඊතල දෙකකින් දෙපැත්තට බෙදුවා. එක පැත්තක් ඉන්සයිඩ් අනිත් පැත්ත ක්වීන්සයිඩ් කියලා දාගත්තා. පල්හැ තියෙන්නේ සිම්බල්ස්. අපි රෙකෝඩ් කරද්දි දාන සංකේත. 0යි ඉරයි 0යි ක්වීන්සයිඩ් නම් 0යි ඉරයි 0යි ඉරයි 0යි. හරි. ඉක්මනට ඒ නෝට් එක දාගන්න. හරි. දැන් ඔගේ පැති දෙකක් තියෙනවා කියලා කතා කරන්නේ. එකක් කින්සයිඩ් අනිත් එක ක්වීන්සයිඩ්. කින්සයිඩ්. කින්සයිඩ් කියන්නේ චූටි පැත්ත. නැත්නම් පොඩි පැත්ත. ක්වීන්සයිඩ් කියන්නේ ලොකු පැත්ත. ඒකත් චූටියට වරහන් ඇතුළේ දාගන්න කින්සයිඩ් කියන පැත්තට පොඩි පැත්ත. ක්වීන්සයිඩ් කියන පැත්තේ වරහන් ඇතුලේ ලොකු පැත්ත. හරි. හරිනේ දාගන්න. කින්සයිඩ් පොඩි පැත්ත, ක්වීන්සයිඩ් ලොකු පැත්ත. හරි. ඊට පස්සේ හරි. කාසල් කරන විදිහ. how to කාසල් කියන එක තමයි දැන් සාකච්ඡා කරන්න යන්නේ. පැහැදිලිද? හරි. ඔයාලා මේවා දන්නවනේ. ඉතින් මේක නෝට් එක දාගන්න ඕනේ නැහනේ. හරි. කොහොමද normally කාසල් කරන්නේ? කිංව කොටු දෙකක් අදිනවා. ඊට පස්සේ රුක්ව ඊට එහා පැත්තට දානවා. හරි. පැහැදිලිද? හරි. මේ පළවෙනි ඉමේජ් එක බලන්න. පළවෙනි ඉමේජ් එකේ බයිට් ටික බලන්න. කිං ඉන්නවා මෙන්න මෙතන. රුක් ඉන්නවා කෙලවර කොටු දෙකේ. පැහැදිලිද?
කිංව කොටු දෙකක් ඇදලා රුක්ක එහා පැත්තට ගත්තොත් තමයි කාස්ලින් එක වෙන්නේ. මේ අනිත් ෆොටෝ එකත් එක්ක කම්පෙයාර් කරලා බලන්න කොහොමද කාස්ලින් වෙන්නේ කියලා. හරි. දැන් ඔයාලා මම ඔයාලෙන් ප්‍රශ්නයක් අහනවා. පාසල් කරන විදිය දැන් හැමෝම දන්නවන්නේ නේද? දැන් ඔයාලා ඉන්ටර්මීඩියට් ළමයිනේ, බිගින් ලෙවල් නෙමෙයිනේ. මේක විස්තර කරන්න ඕනේ නැහැ ලොකුවට නේද? හරි කියන්න බලන්න කාස්ලින් කරන්න හරියටම දන්නවා. ඔයාලට ෂුවර් නම් ඔව් සර් දන්නවා කියලා මෙසේජ් එකක් දාන්න. කාස්ලින් කරන විදිහ දන්නවා නම් ඔව් සර් දන්නවා කියලා මෙසේජ් එකක් දාන්න chat එකට. අඩුපාඩුවක් නැතුව. දාන්න බන්න හැමෝම. මොකද ඔයාලා දන්න දෙයක් කියලා දෙන එක වැඩක් නැහැ. මොකද කාලේ අපරාධනේ. කියන්න බන්න. කාසල් කරන විදිහ හැමෝම දන්නවනේ. ඔයාලා දන්නේ නැහැ නීති ටික ඔක්කොම. මං අහන්නේ කාසල් කරන එක දන්නවද? හරි. එතකොට අපි එතන වෙලාවක් ගත කරන්න ඕනේ නැහැ නිකන්. හරි. අපි කෙලින්ම යමු rules වලට. හරි. අලුත් පිටුවක දාගන්නකො rules කියන මාතෘකාව. මම එතකන් rules කියන එක දාගන්න. එතකන් මම මොකද කරන්නේ? ඔයාලට question එකක් ඉක්මනට share කරනවා. හරි මේ position එක ඔයාලට පේනවනේ. මේක බලන්න බයික් පැත්ත. මෙන්න කාසල් කරන විදිහ. කිංබ කොටු දෙකක් මේ පැත්තට දානවා. දාලා රුක්ව උඩින් ගෙනලා අනිත් පැත්තෙන් තියනවා. විදිය. කිංබ කොටු දෙකක් දානවා එහා පැත්තට. ඊට පස්සේ රුක්ව ගෙනල්ලා දානවා කිංගෙන් එහා පැත්ත. හරි. මේ චූටි පැත්තනේ මෙතන මේ බලන්න මැද්දේ හිස් කොටු කීයක් තියෙන්නේ? 2යි. අනිත් පැත්තේ කොටු 3ක් තියෙනවා. මේ පැත්තේ 2යි, මේ පැත්තේ 3යි. එතකොට කින්සයිඩ් කියන්නේ මේ චූටි පැත්ත. මේ ලොකු පැත්තට අපි කියනවා කොයින්සයිඩ් කියලා. දැන් කොයින්සයිඩ් කාස්ලින් එක කරමු. මෙතන ඉඳන් 1යි 2යි රුක්ව ගෙනල්ලා දානවා මේ පැත්තට. මෙතන ඉන්න රුක් මෙන්න උඩින් ඇවිත් මෙන්න මෙතනට එනවා. තේරුණාද? අය බලන්න. මේ ඇවිල්ලා කොයින්සයිඩ් කාස්ලින්. මේක ඇවිල්ලා කින්සයිඩ් කාස්ලින්. කොයින්සයිඩ් කින්සයිඩ්. තේරුණාද? හරි. ඒක තේරුණ ළමයි අත උස්සන්න බලන්න. කාස්ලින් කරපු හැටි තේරුණ ළමයි අත උස්සන්න බලන්න. හරි. අපි එහෙනම් නීති ටික ඉගෙන ගන්න යමු. හරි. හරි ළමයි. අපි යන් නීති ටික ඉගෙන ගන්න. rules mainly පහක් තියෙනවා. කීයක් තියනවද? පහක් තියෙනවා. හරි. මේ පහ දාගෙන අපි සාකච්ඡා කරමු මොනවද මේ නීති ටික කියලා. පැහැදිලිනේ? හරි. මේ ටික ඉක්මනට දාගන්න. මොකද අපිට ක්ලාස් එක ඉවර වෙන්න කලින් පසල් එකක් කරන්නත් තියෙනවා. මතක ඇතිනේ? මේ ගමන පසල් එක නම් ගොඩක් අමාරු නෑ. ටිකක් ලේසිමත් නැහැ. කලින් කරපු තරම් අමාරු එකක් නෙමෙයිනේ දුන්නේ. හරි. ඉක්මනට මේ නෝට් එක දාගන්නවද? මේ පහ දාගන්න. වේගෙන් දාගන්න. විනාඩි 5ක් දෙන්න. ඊට පස්සේ මේක අපි සාකච්ඡා කරමු. මේ පහම දාගෙන ඉවර නම් ඩන් කියලා මෙසේජ් එකක් දාන්න.
හරි ළමයි. නෝට් එක දාගෙන ඉවරද කොහොමද? හැමෝම ඉවරයි නේද? හරි මගෙන් වැහිලාලු ටික. ආ දැන් පේනව නේද? හරි ඉක්මනට දාගන්න. හරි අපි මේ ටික සාකච්ඡා කරන්න යමුද එහෙනම්? හරි. හරි මුලින්ම මොකක්ද තියෙන්නේ? හොඳට අහගන්න. King and rook must not have moved. කියන්නේ king හා rook move කියන්නේ ඇදලා තියෙන්න බෑ. අපි ඒක දන්නවනේ පළවෙනි එකේ කියන්නේ මොකද්ද? king හරි rook හරි කලින් ඇදලා තියෙන්න බෑ. ඒ කියන්නේ කාස්ලින් එකක් සිදු කරන්නේ king හා rook ගේ පළමු ඇදීම විදිහට. king ගෙත් පළවෙනි ඇදීම විදිහට තමයි කාස්ලින් එකක් වෙනව නම් වෙන්න ඕනේ. rook ගෙත් පළවෙනි ඇදීම විදිහට තමයි කාස්ලින් එකක් වෙනව නම් වෙන්න ඕනේ. කිංව ඇදලා D එකට ගිහින් ආයි E එකට ඇවිල්ලා කාස්ටිං කරන්න පුළුවන්ද? බැහැ මොකද කිංගේ පළවෙනි එකනේ කිං පළවෙනි එක විදිහට වෙන කොහේ හරි ගිහින් ආයි ඇවිල්ලා තියෙනවා. රුක් ගෙත් රුක්ව ටච් කරලා වෙන කොහේ හරි ගිහින් ආයේ හිටපු පළවෙනි කොටුවටම ආවා කියලා කාස්ටිං කරන්න පුළුවන්ද? පුළුවන්ද? බැහැ. තේරුණාද? තේරුණාද ළමයි? හරි. අංක 2 බලන්න මොකක්ද තියෙන්නේ කියලා. no pieces between them. them කියන එකෙන් කියන්නේ කිං හා රුක් අතර. ඒක අපි දන්නවනේ. කිං හා රුක් අතර ඉත්තු තියෙද්දි කාස්ලින් කරන්න පුළුවන්ද? සරලයිනේ. පුළුවන්ද? බැහැ. අනිවාර්යෙන් ඒ හිස් කොටු තියෙන්න ඕනේ. කිං හා රුක් අතර හිස් කොටු තියෙන්න ඕනේ. ඒක තමයි අංක 2කින් කියන්නේ. අංක 3 බලන්න. වැදගත්. චෙක් වෙලා තියෙද්දි කිංව කාස්ලින් කරන්න පුළුවන්ද? බැහැ. පුළුවන්ද කාස්ලින් කරන්න? බැහැ. කින්ට චෙක් වෙලා ඉන්න කෙනෙක් චෙක් එකෙන් බේරෙන්න කියලා කාස්ලින් කරන්න පුළුවන්ද? බැහැ. චෙක් එකක් තියෙනම් කාස්ලින් කරන්න බෑ. ඒක මතක තියාගන්න. හරි. අංක 4 තියෙන මොකක්ද බලන්න. දවක් කිංව කාස්ලින් කරද්දී කොටු දෙකක් එකගෙන යනවනේ කිංව. තේරුණාද? ඒ යන කොටු දෙකේ කින්ට චෙක් එකක් තිබ්බොත් කාස්ලින් කරන්න පුළුවන්ද? කියන්න බලන්න යන කොටු දෙකේ කින් මෙහෙම කොටු දෙකකට ගිහින් රුක්ව අනිත් පැත්තෙන් ගේන එකනේ කරන්නේ. කින් මේ යන කොටු දෙකේ චෙක් තියෙන්නත් බෑ. පැහැදිලිද? පැහැදිලිද? හරි. මම ප්‍රශ්නයක් අහනවා. රුක්ට ඇටැක් වෙලා තියෙද්දි කාස්ලින් කරන්න පුළුවන්ද? රුක්ට ඇටැක් එකක් වෙලා තියෙද්දි කාස්ලින් කරන්න පුළුවන්ද? කියන්න බලන්න. පුළුවන්ද? රුක්ට ඇටැක් එකක් වෙලා තියෙද්දි කාස්ලින් කරන්න පුළුවන්ද? දාන්න බලන්න හැමෝම. කොහොමද? කියන්න බලන්න. එක්කෙනෙක් දාලා දෙනවා පුළුවන් කියලා. කො අනිත් අය? රුක්ට ඇටැක් එකක් වෙලා තියෙද්දි කාස්ලින් කරන්න පුළුවන්ද? හරියටම හරි පුළුවන්. ඒක ගැටලුවක් නැහැ. රුක්ටනේ ඇටැක් එකක් වෙලා තියෙන්නේ. හරි. ඊගාව නීතිය මුලින්ම අල්ලන්න ඕනේ කාවද? කිංව. තේරුණාද? කිංව තමයි මුලින් අල්ලන්නේ. ඊට පස්සේ කිංව කොටු දෙකක් තියලා ඒ අතින්ම රුක්ව අදින්න ඕනේ. රුක්ව කොතැනද? කිංගේ එහා පැත්තට දාන්න ඕනේ. තේරුණාද? හරි. ඒ ටික තේරුණානේ? හරි. දැන් ඔයාලට මං පටන් ගද්දි කිව්ව නේද කාස්ලින් එකෙන්ම දිනන්න ක්‍රමයක් තියෙනවා කියලා. ඒක තමයි දැන් කියලා දෙන්න හදන්නේ. තේරුණාද? හරි. කොහොමද දිනන්නේ කියලා බලමු කාස්ලින් එකෙන්ම. මේක වැරද්ද කරන්න ඕනේ ප්‍රතිවාදී ක්‍රීඩකයා. තේරුණාද? හරි. බොඩි දිහා බලන්නකෝ. හරි. මේ ඉන්නේ
කින්. හරිනේ කීයා කරේ. ඊට පස්සේ මේ කෙළවර ඉන්න රුක් කෙනෙක් කියලා හිතන්න. මේ රුක් 4 කරේ. හරි. දැන් මේ දෙන්නනේ අපි කාස්ලින් කරන්නේ. ඒක දන්නවනේ. හරි. මොකද්ද මුලින්ම කරන්න ඕනේ? කිංව මෙතනින් කොටු දෙකක් ගෙනල්ලා මෙතනින් තියනවා. ඊට පස්සේ රුක්ව මෙන්න මෙතනින් තියනවා. පැහැදිලිද? ඒකනේ කාස්ලින් කියන්නේ. හරි. ඔන්න එක්කෙනෙක් කාස්ලින් එක් කරනවා මෙහෙම. මුලින්ම රුක්ව මෙතනින් තියනවා. ඊට පස්සේ ආයේ කිංව මෙතනට ගේනවා. ඒ කරපු කාස්ලින් එක හරිද? කියන්න බලන්න chat එකට දාන්න බලන්න. මුලින්ම රුක්ව තියනවා හරි කොටුවෙන්. ඊට පස්සේ කිංව උඩින් ගෙනත් අනිත් පැත්තෙන් තියනවා. දාන්න බලන්න chat එකට ඒ කාස්ලින් එක හරිද කියලා. දාන්න බලන්න. වැරදිලු. ඇයි වැරදි? වැරදි වෙන්න හේතුවක් දාන්න බලන්න. ඔය ලියපු රූල් එක කියවෙනවද බලන්න. ඇයි වැරදි? මොකද්ද වැරද්ද? ආ කියන්න බලන්න. ඉතින් එයා හරියටනේ අන්තිමට ඉන්න ඉත්ත පොසිෂන් එක හරි. හැබැයි එයා මුලින් ඇල්ලුවේ කාවද? රුක්ව. මේ මෙතන නීතියක් තියෙනවා මේ. මේ නීතියක් පස්වෙනි එක. පස්වෙනි නීතිය මොකද්ද කියන්නේ? මුලින්ම අල්ලන්න ඕනේ කාවද? කිංව. එතකොට එයා වැරද්දක් කරා නේද? මොකද්ද කරපු වැරද්ද? හරි. එතකොට මොකද්ද? ඉල්ලීගල් එකයි. හරි. දැන් ඉල්ලීගල් කීයක් කරාද එයා? ඔන්න ඉල්ලීගල් එකක් කරා. හරි. ඊට පස්සේ එයා මෙහෙම වැඩක් කරනවා. එයාට දැන් තමයි මතක් වෙන්නේ ගන්න පාඩම කාස්ලින් කරද්දි මුලින්ම අදින්න ඕනේ කාවද? එතකොට දැන් මෙයා මෙන්න මෙහෙම කරනවා. මුලින්ම කිං වැද්දා. හරිද? ඊට පස්සේ රුක්ව ගෙනාවා මෙතනට. හරි. මහනව ප්‍රශ්නයක්. මොකද්ද ප්‍රශ්නේ? මොකද්ද ප්‍රශ්නේ? මේ වතාවේ එයා කාස්ලින් කරපු විදිය හරිද? වැරද්දක් තියනවද? දැන් බලන්න chat එකට. හරි. දැන් කලින් වතාවේ වැරද්දුවනේ මේ වතාවේ හරිද? දැන් බලන්න chat එකට. හැමෝම දාන්න ඕනේ. හරි හරි. කො අනිත් කට්ටිය කියන්න බලන්න. chat එකට දාන්න බලන්න. පළවෙනි පාර වැරද්දුවා. පළවෙනි පාර වරද්දන්න හේතුව මොකද්ද? එයා කිංව නෙමෙයි ටච් කරේ. ඒක පැහැදිලිද? පළවෙනි පාර කවර් ටච් කරේ රුක්ව. ඊට පස්සේ අපි ඉල්ලීගල් එකක් ආබිටරට පෙන්නලා ඒක ඉල්ලීගල් හරි. ඊට පස්සේ එයා හරියට කාස්ලින් එක කිංව මුලින් ඇදලා රුක්ව ඇද්දා. කාස්ලින් එක හරියට කරා. හොඳට මතක තියාගන්න. එයා මැච් එක පරාද වෙනවා. මැච් එක පරාද වෙන්නේ. ඒ කොහොමද මැච් එක පරාද වෙන්නේ කාස්ලින් එකකින්? අන්න බලන්න. එයා මැච් එක පරාද වෙන්න හේතුව තමා මෙන්න මේක. එයා දෙවෙනි ඉල්ලීගල් එකත් කරා. ඉල්ලීගල් කීයද කරන්න පුළුවන්? 2යි. එතකොට මැච් එක ඉවරයි. තේරුණානේ? ඉල්ලීගල් දෙකක් කරා මැච් එක ඉවරයි. මොකක්ද ඉල්ලීගල් එක? මොකක්ද ඉල්ලීගල් එක? කාට හරි කියන්න පුළුවන්ද? කියන්න බලන්න මොකක්ද එයා දෙවෙනි පාර කරපු ඉල්ලීගල් එක කියලා. කියන්න බලන්න. chat එකට දාන්න බලන්න. මොකක්ද දෙවෙනි පාර කරපු ඉල්ලීගල් එක?
දාන්න බෑන් කවුරු හරි chat එකට. කොහොමද යා මැච් එක පරාදුනේ? දෙපාරක් ඇද්ද කියන්නේ? දෙපාරක් ඇද්ද වෙන්නේ. මොකද එයා පළවෙනි පාර වැරද්දට එයාට ඉල්ලීගල් එකක් දුන්නානේ. ඊට පස්සේ එයා හරියට කාස්ලින් කරානේ. නේද? කියන්න බෑන්. නෑ. එක්කෙනෙක් කියනවා කාස්ලින් කරන්න බෑ රුක්වයි කිංවයි කලින් ඇදලා තියෙනවා. නේ කලින් ඇදපු එක වැරදි හින්දානේ ඉල්ලීගල් දුන්නේ. නේ? ඒකනේ මේ හේතුව. ඇයි දෙවෙනි ඉල්ලීගල් එක දුන්නේ? බලන්න උත්තරේ මොකද්ද කියලා. ඔයාලට උත්තරේ පෙන්නනවා. ඔන්න බලන්න උත්තරේ. අහම අද ඉගෙන ගත්ත මෙන්න මෙතනට එනවා. කොතනද දෙන්නේ බලන්න. දැන් අර පුළුවන් කිව්ව කට්ටිය ලොකුට ඔක්කක් කන ගන්න ඕනේ. හරි. ටොක්කක් කන ගන්න ගමන් මම මේ රවුම් කරන වාක්‍ය හයියෙන් කියවන්න ගෙදර අයටත් ඇහෙන්න. මෙන්න මේක කියවන්න දැන්. මොකක්ද තියෙන්නේ? ඔයාගේ පීස් එකක් ඇල්ලුවොත් අනිවාර්යෙන් ඒක අදින්න ඕනේ. හොඳට මතක් කරගන්න මතක තියන්න මතක් කරගන්න අරය කාස්ලින් එක කරද්දී කව ටච් කරේ රුක්කනේ ටච් කරේ. එතන වැරද්දක් වුණානේ. ඒ වැරද්දට ඉල්ලීගල් එකක් ගත්තා. මේ තියෙන්නේ ඒ ගත්ත ඉල්ලීගල් එක. හරි. ඊගවට එයා අදින්න ඕනේ කාවද? රුක්ව ටච් නම් එයා කිංව ටච් කරන්න පුළුවන්ද ආයේ? කිං කාස්ලින් කරන්න පුළුවන්ද? කියන්න බෑන්. බෑනේ. හේතුව මොකද්ද? එයා රුක්ව ටච් කරානේ. එයා බැරදියට කාස්ලින් කරන්න ගිහින් ඇල්ලුවනේ රුක්ව. රුක්ව ඇල්ලුවා නම් රුක්ව අදින්න ඕනේ. ආයේ කාස්ලින් කරන්න බෑනේ. තේරුණාද? එයා වරද්දලා දෙවනි පාර කාස්ලින් කරනවා හරියට. ඒ වුණාට ඒකත් ඉල්ලීගල් වෙනවා. හේතුව මොකද්ද? හේතුව මොකද්ද? කියන්න බෑන් හේතුව. හේතුව තමා රුක්ව ටච් කළා කිංව මූව් කරා. කිංව මූව් කරා කියන්නේ කාස්ලින් කරන්න හැදුවා. තේරුණා නේද? දැක්කද මැච් එක ලේසියෙන්ම දිනපු විදිහ, වින් කරපු විදිහ. ඉල්ලීගල් වලින්. තේරුණානේ? අද මේ ගන්නපු එක හැමදාටම මතක තියෙන්න ඕනේ. තේරුණානේ? එතකොට ආයි කාස්ලින් එහෙම වරද්දන්නේ නැහැ. පැහැදිලිනේ? හරි. ඒක තේරුණානේ?